හෙලෝ දුවේ කොහොමද ඉතින් හොඳින් ඉන්නවද ඈ ඔව් ඔව් අනේ අපි නම් හොඳින් තාත්තත් හොඳින් දෙයියන්ගේ පිටින් හොඳින් මොකෝ වෙන්නේ කෝ අපේ එකා වැඩට ගිහිල්ලාද මොකෝ දැන් ඔය පැත්තේ වෙන්නේ ආයි ප්‍රශ්න දාගත්තේ නෑ නේද නෑ නෑ ඔය දෙන්න එපා ලීලේ හරිද යාළුවොත් එක්ක වසන්න බෑනේ ඔය යාළුවෝ තමයි මාළුවෝ බොහොම අමාරුවෙන් ඔය නයි වගේ උන්ගෙන් ගලව ගත්තේ බොණ්ඩ කනවා කියලා දුවේ ඔයා ඉන්න විදිය හරි සැරට ඉන්න ඕනේ නැත්තම් පුළුවන් ගේ උඹ හදන්න අම්මා වෙච්ච මං කියන දේ අහන්නවද තෝ ගෑණි කියන දේ අහනවනම් ලොකු දෙයක් ඔව් එයා කියන විදියට නටන්න යන්න එපා ඈ ඔයා ඔය විදියටම සැරටම ඉන්න නැත්තම් බෑනේ මං අහන්නම් කෝකගෙන් මං අහන්නම් ඔහොම නටන්න දෙන්න පුළුවන් දැන් නටන වයසක් ඈ දැන් කසාද බැඳලා ඉන්න නැතුව හා පුතේ හා පුතර්ණයි හා හෙලෝ කියපන් පොඩි පුතේ මොකද අනේ මේ බං ඕවා මට කියන්න එපා උඹලගේ ප්‍රශ්න මට කියන්න එපා අපි ඔය මගුල් කරගද්දි කිව්වනේ ඕවා හරියට මගුල් නෙමෙයි කියලා අපි කියන දේ ඇහුවේ නෑනේ මේ අම්මා කියන දේ උඹ ඇහුවේ නෑනේ දැන් හරියට කරගෙන තියෙනවා මට කියන්න එපා බං මට කියන්න එපා අපි ඌවා ගාවා කියලා කොහොමද වොන් යන්න ඕනේ යාළුවා ආශ්‍රය කරන්න බල ආශ්‍රය කරන්නේ පිටිමි දෙන්න ජීවත් වෙන්න බෑ එකට මම කිව්වා උඹට දැන් උනානේ ඕක අයින් කරහන් වයස තියෙනවානේ උත්තර බාල්දු වෙවි ඉන්න ඕනේද කයින් කරන් ගෑනුද ගන්න බැරි මමනේ කියන්නේ ඔය ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. ඕවා දිගටම ඇදි යන්නේ ඒවා. ඕවා නවත්තන්නේ. ගෑනුන්ට තියෙනුනේ සංවර කටවල. ඕවා සංවර කටවලද? උඹට මම ඉන්නවා. මම එතරම් කියන මම උඹට ඉන්නවා. අනේ උඹ මොකටද බයෙන් උඹ පිරිමි යන්නේද? බෝ මොලේ ගම්බා. බා ඔය දක්කර වට්ටමට උඹ. ගැට ගැහුවා වගේම ලිහන්නත් මම හොඳට දන්නවා. මගේ හැටියා දන්නේ. උඹ ඔය ගණන් ගන්න බා මම මොන හරි තිබ්බ කෝල් එකක් ගනින්කෝ. අනේ ඕන්න ඔක දාලා වරේ. කිල්ලෝ නැතුවට උඹ මොකද කිරින් බාල වෙලා උඹට ගෑනු ගන්න පුළුවන් මෙන්න මේ වාරේ තිබ්බා බුත්සර්ණයි